අයිබෝන් SL Maths YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ මේ එකතු වෙලා ඉන්නේ O level සම්බන්ධ වීඩියෝ එකකට. ඒ කියන්නේ SL Maths YouTube channel එකෙන් කරන Royal එකේ paper එක සාකච්ඡා කරන එක් වීඩියෝ එකකට. ඉතින් මේ ඔයාලට දැන් මේ වෙලාවේදී පේන්න තියෙන මේ paper එක අපි සාකච්ඡා කරගෙන යන වීඩියෝ series එකක් තමයි මේ කරගෙන යන්නේ. ඉතින් ඒකේ කරන හතරවෙනි වීඩියෝ එක මේ paper එක අපි මුලින්දම සාකච්ඡා කරා. ඉතින් ඔයා 2025 වර්ෂයේ O level ලියන කෙනෙක් නම් නැත්නම් 2025ට පස්සේ ඕනම කාලයක O level විභාගයට සූදානම් වෙන O level ගණිත ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන කෙනෙක් නම් ඉතින් මේ වීඩියෝ series එක ඉතාම වැදගත් වෙනවා. මොකද මම කලින් වීඩියෝ වල පැහැදිලි කරා වගේම අපි දන්නවා කොළඹ ඉස්කෝල. අපි විශේෂයෙන් ප්‍රසිද්ධ ඉස්කෝලවල ඒ අයගේ ප්‍රතිඵල බැලුවාම ඒ ප්‍රතිඵල ගොඩක් ඉහළ මට්ටමක තියෙන. ඒ කියන්නේ අපි දකිනවා O level ප්‍රතිඵල ආවට පස්සේ ඒවල ඉන්න පන්ති පිටින්ම ඒ නමේ කට්ටිය ඉන්න ගොඩක් පන්තිවල. ඒ කියන්නේ ගණිතය කියන්නේ ගොඩක් බහුතරයක් පන්තිවල ඒ තියෙනවා. ඉතින් ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි ඇතුළත් ගොඩක් ප්‍රධාන විෂයන් ටික බැලුවත් ඒ ඉස්කෝලවල ප්‍රතිඵල ඉතා ඉහළ මට්ටමක තියෙනවා. ඉතින් ඔය ගමේ ගම්බද පාසල් වලත් එක්ක බලද්දි එතකොට එහෙම ප්‍රතිඵල එන්න ඒ ළමයි දක්ෂයි. ඒක හරි. හැබැයි මේ දක්ෂතාවයත් එක්කම ඒ පන්තිවල ඒ කියන්නේ මේ පාසල්වල ඔක්කොම ඉන්න ළමයි අති දක්ෂයෝ නෙමෙයි. එතකොට මේ ළමයින්ට එහෙම ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙන්නේ ඒ ගුරුවරුන්ගේ කැපවීම සහ ඒ ඉගැන්වීමේ රටාව, ඒ ගුරුවරුන්ගේ කැපවීම මතත් ඒ පාසල්වල ප්‍රතිඵල රඳා පවතිනවා. ඉතින් ඒකට හොඳම උදාහරණයක් තමයි මේ කොළඹ පේපර් එක. මේ පේපර් එක විතරක් නෙමෙයි මම පෙන්වුවා ඊට කලින් දවසක කොළඹ විශාඛා විද්‍යාලයේ පේපර් එක. කොළඹ ගොඩක් ඉස්කෝලවල පේපර් ඒගොල්ලෝ හදනවා. ඒ පේපර් සාමාන්‍යයෙන් O level විභාගයේ මට්ටමට වඩා වැඩි මට්ටමකට තමයි ඒගොල්ලෝ මේ පේපර් හදන්නේ. එතකොට ඒ ඉන්න ළමයින්ට ඒගොල්ලෝ මේ විභාගයේ සූදානම් කරවන්නේ ඒ තියෙන විභාග මට්ටමට වඩා යම් කිසි ප්‍රමාණයක වැඩි මට්ටමකට. එතකොට ඒගොල්ලොන්ට සාමාන්‍ය O level පේපර් එකක් දුන්නාම කිසිම ප්‍රශ්නයක් නැතුව ලකුණු 80ක් 90ක් ගන්නවා කියන්නේ ළමයින්ට ලේසි වැඩක්. අන්න ඉතින් එහෙම පේපර් එකක් තමයි මම මේ සාකච්ඡා කරගෙන යන්නේ. ඉතින් ඔයා මේ පාර O level විභාගයට සූදානම් වෙන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මම මේ දාලා තියෙන වීඩියෝ ටික බලන්න. මම හොඳට පැහැදිලි කරලා තිනවා කොහොමද කෙටි ප්‍රශ්න ටික හදන්නේ සහ එතනින් පස්සේ භාග ගන්න වර්ගඵලය ගන්න මම සාකච්ඡා කරා. ඉතින් අද තියෙන්නේ තුන්වෙනි ගාන. ඉතින් මේ තුන්වෙනි B කොටසේ තුන්වෙනි ගාන. ඉතින් ඔයා ඇත්තටම O level ප්‍රශ්න පත්‍රයට සූදානම් වෙන කෙනෙක් නම් මම කියන්නේ මුලින්ම පළවෙනි වීඩියෝ එකේ ඉඳන් බලන්න. ඔයා මේ පේපර් එක මම හැම වීඩියෝ එකම විස්තර කරනවා වගේ ඔයාලට මේ පේපර් එක නැත්නම් පේපර් එක ඩවුන්ලෝඩ් කරගන්න තැනක් මම දාලා තිනවා. මේ හැම ඩිස්ක්‍රිප්ෂන් එකකම මගේ වීඩියෝ වල SL Maths කියලා Facebook page එකක් ඇති. link එකක්. ඒ link එකට ගිහිල්ලා ඔයාලට පුළුවන් ලේසියෙන්ම SL Maths Facebook page එකට යන්න. ඉතින් මේ page එකේ pin post එකක් දාලා තිනවා සාමාන්‍ය පෙළ ලියන අයට කරන්න මම ප්‍රශ්න පත්‍ර වගේක්. එතකොට ඒ කමෙන්ට් එකක Google Drive එකක link එකක් ඇති. ඔයාලට ඒ Google Drive එකේ link එකට ගියා නම් හොයා ගන්න පුළුවන් ෆෝල්ඩර් එකක රාජකීය විද්‍යාලයේ 2025 පේපර් එක කියලා දාලා ඇති. ඉතින් ඔයාලට මේ පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ පේපර් එක කරන්න පුළුවන්. ඊට පස්සේ මගේ වීඩියෝත් ටික බලලා ඔයාගේ හරි වැරදි දේවල් ටික ඔයාගේ මොනවද වැරදි මොනවද හරි කියලා ඒ දේවල් ටික කරගන්න පුළුවන්. ඉතින් ඒ ටික තමයි කියන්න තියෙන්නේ මේ ගාන පටන් ගන්න කලින්. ඉතින් අපේ channel එක මේ වීඩියෝ එක බලනවා නම් අනිවාර්යයෙන්ම subscribe කරලා තියාගන්න. මොකද මෙතනින් එහාට ඉදිරියට ඔයාගේ O level ඉවර වුණත් ඔයාගේ A level වලදී සමහරට ඔයා ගණිත විෂයක් හදාරන්න පුළුවන්. ඒ දේවල් වලට අවශ්‍ය දේවල් මම මේකේ වීඩියෝ විදිහට අප්ලෝඩ් කරනවා. ඊට පස්සේ ඔයා ගණිතේ නැතුව වෙන විෂය ධාරාවන් වල ඒව හැදෑරුවත් මම ඒ අදාළ ප්‍රධාන වටින දේවල් මම ඒ වීඩියෝ හරහා කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒත් එක්කම අපි ගණිතය ඉගෙන ගන්නවා කියලා කියන්නේ මේ විභාග O level කරන්නවත් A level කරන්නවත් නෙමෙයි. අපේ ජීවිතේට ගණිතේ ගොඩාක් බලපානවා. ඉතින් ඒ වගේ ප්‍රධාන දේවල් වටින දේවල් මම කතා කරනවා මේ channel එකේ. ඉතින් මම කියන්නේ ඔයගොල්ලෝ අනිවාර්යෙන් channel එක subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ගැනත්
ඔයාලට කමෙන්ට් එකක් දෙන්න තියෙනවා නම් අනිවාර්යෙන් ඒ කමෙන්ට් එකකින් ඔයා වීඩියෝ එක ගැන සැටිස්ද නැත්නම් වීඩියෝ එක පැහැදිලි නැද්ද තේරුනේ නැද්ද කියලා අනිවාර්යෙන් අපිට කියන්න. ඒකත් ගොඩක් වටිනවා. එහෙනම් අපි යමු මේකේ ගානට. මේකේ මේ පළවෙනි ගණන් 25 මම සාකච්ඡා කරලා ඉවරයි. ඒ ටික තමයි මේ තියෙන්නේ. ඊට පස්සේ මම B කොටසේ පළවෙනි ගාන ඒ කියන්නේ භාග සම්බන්ධ ගැටලුව. ඉතින් මේ ගැටලුව අපි සාකච්ඡා කරා. හොඳ පැහැදිලි කිරීමක් කරා. මේ වීඩියෝ එකත් ඇති. ඔයා බලන්න. දැන් ඒව බැලුවේ නැත්නම් ඒ වලට යන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් මේක බලලා ඉවර වෙලා ඒ වලට යන්න. මොකද මේක වෙනම ගානක් නිසා ඔයාලට ඒ වල සම්බන්ධතාවයක් නැහැ. ඊළඟට අපි වර්ගඵලයේ ගාන හැදුවා. ඊට පස්සේ අද තියෙනවා තුන්වෙනි ගාන. තුන්වෙනි ගාන තියෙන්නේ තීරුබදු සම්බන්ධ ගානක්. ඉතින් ඇත්තරම ඔයාට දැන් මේ වෙලාවේදී පේපර් එක ඩවුන්ලෝඩ් කරගෙන පේපර් එක හොයාගන්න එක තමයි හොඳම දේ. එහෙම කරන එක තමයි වඩාම වටින විදිහ. නමුත් මේ වෙලාවේදී ඔයාට ඒක කරගන්න විදිහක් නැත්තම් ඔයාට පුළුවන් මම මෙන්න මේ විදිහට පේපර් එක ફોකස් කරන වෙලාවේදී මෙන්න මේ වගේ අවස්ථාවකදී පේපර් එක හොඳට ફોකස් වෙලා තිනවා. ඉතින් මෙන්න මේ වගේ වෙලාවදී ඔයාලට පුළුවන් වීඩියෝ එක නතර කරලා ගාන කරන්න පටන් ගන්න. ඒත් එකම මම ඊළඟ කැලලත් මෙන්න මෙහෙම ફોකස් කරනවා. ඉතින් ඔයාලට පුළුවන් මෙතනත් වීඩියෝ එකේ ස්ක්‍රීන්ෂොට් එකක් හරි ගහගෙන ඔයාලට ටක් ගාලා ගාන හදලා දාන්න පුළුවන්. ඉතින් ඒක තමයි ඔයා කරන්න ඕනේ. මොකද මම මෙතනදී කරන පැහැදිලි කිරීම නිකන් අහගෙන ඉඳියට ඔයාලට ගාන කරගන්න බෑ. ඒතකොට විභාගෙදිත් ඔයාලට ඒ විදිහටම තමයි කරගන්න බැරි වෙයි. ඊට වඩා හොඳම දේ තමයි මේ වීඩියෝ එක මෙතනින් නතර කරලා ඔයා ගාන කරන්න ඕනේ. කොලේකුයි පෑනකුයි අරගෙන ඔයා මේ ගාන සම්පූර්ණ කරන්න ඕනේ. කරලා තමයි මගේ පැහැදිලි කිරීම බලන්න ඕනේ. ඇත්තටම එහෙමද උනේ කියලා. හරි. අපි යම් පළවෙනි ගානට. ගානේ පළවෙනි කොටසට. ගාන මුලින්ම මෙහෙම කියලා තියෙනවා. වටිනාකම රුපියල් ලක්ෂ 9ක මෝටර් රථයක් ආනයනය කිරීමේදී එහි මුල් වටිනාකමින් 160ක තීරුබද්දක් අය කරනවා. මෝටර් රථය ආනයනය කිරීමේදී තීරුබදු වශයෙන් ගෙවිය යුතු මුදල. මේක ඉතාම සරලයි. පළවෙනි ගානට අහලා තිනවා රෝමිලක්කම් 1ට මෝටර් රථ ආනයනය කරද්දී තීරුබදු වශයෙන්. ඒතකොට තීරුබද්ද කියලා කියන්නේ අපි දන්නවා රටකට බාණ්ඩ ආනයනය කරනකොට හෝ අපනයනය කරනකොට තීරුබදු ගෙවන්න ඕනේ. ඉතින් මේ වෙලාවේදී මෝටර රථ වලට අදාළව තියෙන ඉතා විශාල බද්දක් 160ක තීරුබද්දක්. ඉතින් මේ 160 කියලා කියන්නේ 100ට වඩා වැඩි බද්දක්. එතකොට ඔයාලට ඒකෙන් තේරෙන්න ඕනේ 100ට වඩා බද්දක් කියලා කියන්නේ මේකේ අනිවාර්යයෙන්ම තීරුබද්ද ලක්ෂ 9ටත් වඩා වැඩි මුදලක්. ඉතින් අපි පුළුවන් මේ ලක්ෂ 9ට අදාළව 100ට 160ක් කියන්නේ කොච්චරක්ද කියලා බලලා ඒ අදාළ තීරුබදු මුදල හොයන්න. හරි. අපි දැන් මේක මෙන්න මෙහෙම හදන්න ගමු. හරි. රුපියල් ලක්ෂ 9ට අදාළව තීරුබදු මුදල. ඒතර ඔයාලට පුළුවන් තීරුබදු මුදල. තීරුබදු මුදල කියලා කියන්නේ ලක්ෂ 9ට අදාළව 100ට 160ක් කොච්චරද කියලා බලන්න ඕනේ. ඒතකොට 100ට 160ක් වඩා බලන්න පුළුවන්. මෙතන හරේ තියෙනවා බිංදු දෙකක්. ඔයාලට පුළුවන් හරේ බිංදුවකට මෙතන එක බිංදුවක් කපන්න, මෙතන එක බිංදුවකට මෙතන කොහොමරි බිංදු දෙකක් කපන්න ඕනේ. මේකේ අවසාන උත්තරය කියලා කියන්නේ 9000 වැඩි කිරීම 16. ඔයාලට පුළුවන් 90 වැඩි කිරීම 16. එතකොට අවසාන උත්තරය කියන්නේ ඔයාලට පුළුවන් 9 16න් වැඩි කරලා බිංදු 5ක් දාන්න. එතකොට 9 වරක් 6 54යි 5ක් ඉතිරි 9 වරක් 1 9යි 14යි. හරි. රුපියල් 14,40,000. ඒක ඊටාම සරලයි. ඔයාලට ගුණ කිරීමක් විතරයි එතන තියෙන්නේ කරන්නේ. ඊළඟ ගාන. මෝටර් රථ ආනයන කරුවෙකු වන කවීෂ මෙම මෝටර් රථය ජපානයේ සිට ආනයනය කිරීමේදී ප්‍රවාහන හා අනිකුත් ගාස්තු ලෙස රුපියල් 2,40,000ක් වැය කරනවලු. මෝටර් රථ ආනයනය සඳහා
කවීෂ වැය කරන මුළු මුදල කොච්චරයිද කියලා. එතකොට කවීෂ මේ වෙලාවේදී මෝටර රථයට ආනයනය කිරීමේදී ගාස්තු වශයෙන්ුත් ගෙවනවා. මෝටර රථයේ වටිනාකමත් ගෙවනවා. සහ තීරු බද්දත් ගෙවනවා. එතකොට එයාට අවස්ථා 3කදී ගෙවන්න වෙනවා. එතකොට එයාට පුළුවන් ඔහු ගෙවන සම්පූර්ණ මුදල, සම්පූර්ණ වැයවන මුදල කියලා කියන්නේ ඒ තියෙන මුළු මුදල. වැයවන මුළු මුදල කියලා කියන්නේ මෝටර රථයේ වටිනාකම ලක්ෂ 9. ආයි තීරු බද්ද 14,40,000යි. ඔය තීරු බද්ද මුදල. සහ අවසානයේදී 2,40,000කුත් ගෙවනවා. ඔය තුනේම එකතුව තමයි ඒ අවසානයේදී ගෙවන මුදල. එතකොට 0.0.0.8යි 5යි 2යි. ඒ කියන්නේ ඒ අවසානයේ ගෙවන මුදල රුපියල් 25,80,000ක මුදලක් ගෙවනවා. ඒක හරිම සරලයි. මේ වෙලාවේදීත් ඔයාලට මේ ගැටලුව නම් වැරදෙන්න විදිහක් නැහැ. ඒක සාමාන්‍ය විදිහට තමයි වැඩේ කරගෙන යන්න තියෙන්නේ. අපි බලමු ඊළඟ කෑල්ල. මෝටර රථයේ විකිණීමේදී 120ක ලාභයක් ලබා ගැනීමට නම් මෝටර රථයේ විකිණිය යුතු මුදල විකිණීමට ලකුණු කළ යුතු මිල කීයයි? දැන් මේ වෙලාවේදී මෝටර රථය 25,80,000කට සම්පූර්ණ වියදම දීලා ගෙනාවට ඔය ගානට කවුද විකුණන්නේ? ඇයි? ඒ ගානට විකුණන්නේ අනිවාර්යෙන් ලාභයක් ඇතුව තමයි විකුණන්නේ. ඒගොල්ලොන්ගේ ප්‍රොෆිට් මාජින් එක. ඒ කියන්නේ ලාභය 120ක් තියාගෙන තමයි විකුණන්න හදන්නේ. එහෙනම් ඔයාලට පුළුවන් මේ 25,80,000න් 120ක් කියන්නේ කොච්චරද කියලා බලලා මිල සලකුණු කරන්න පුළුවන්. එහෙමත් නැත්නම් ඔයාලට නිකන් මෙන්න මේ වගේ මතකයිද කියලා බලමු අපි කොලයක් රයිට්. මෙහෙම මතකද 9 වසරේදී ඔයා මෙන්න මෙහෙම ගැටලු කරා. ඒ කියන්නේ හිතන්න රුපියල් 200ක භාණ්ඩයක්. රුපියල් 200ක භාණ්ඩයක් 130ක ලාභයක් සහිතව විකුණනවා කියලා. රුපියල් 200ක භාණ්ඩයක් 130ක සහිතව විකුණනවා. එතකොට එයා විකුණන්න ඕන මුදල. ඔයාට පුළුවන් 200න් 130ක් කොච්චරද කියලා බලන්න. එතකොට මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා, මේ බිඳුවට මේ බිඳුව කැපෙනවා. ඒ කියන්නේ 20 වැඩි කිරීම තේ කියලා කියන්නේ රුපියල් 60යි. එහෙනම් රුපියල් 60ක ලාභයක් සහිතව විකුණන්න මේකේ මිල සලකුණු කරන්න ඕනේ 200 ධන 60 රුපියල් 260කට. ඔන්න. ඔයාට පුළුවන් ওই විදිහට. හැබැයි මේ ගානම ඔයාට මතකයි නම් 9 වසරේදී වගේ ඔයගොල්ලන්ට මේක එකපාරක් හදන්න පුළුවන් විදිහ කියලා දීලා තියෙනවා. එතකොට ඔයාට පුළුවන් 11 වසරේදී ඒව පාවිච්චි කරන්න. කොහොමද මේ 200 100ට 130න් එකපාරම වැඩි කරනවා. එතකොට 100ක එකක් 130න මිල සලකුණු කරනවා. එතකොට පුළුවන් මේ බිඳු දෙකට මේ බිඳු දෙක කැපුණා නම් එකපාරම දෙක වැඩි කිරීම 130 කියලා කියන්නේ රුපියල් 260යි. ඒ කියන්නේ අර එකපාරම ආඩ පුළුවන් 100ට 130න් වැඩි කරලා අවසාන මිල සලකුණු කරන්න ඕන මිල හොයන්න. මොකද වෙනම ලාභය කොච්චරයිද කියලා බලන්න අවශ්‍ය නැති අවස්ථාවලදී. ඉතින් ඒ දේම ආඩ පුළුවන් මේ ගානෙත් කරන්න. මොකද්ද? එම මෝටර රථයේ විකිණීමේදී 120ක ලාභයක් ලබා ගැනීමට නම් මෝටර රථයේ විකිණීමට ලකුණු කළ යුතු මිල කොච්චරයිද? එහෙනම් ඔයාලට පුළුවන් 25,80,000යි. 25,80,000න් 120ක් බලන්නේ නැතුව මම 120ක්ම එකපාර බලනවා. හරිම සරලයි වැඩේ. ඒතකොට ඔයාලට මේක සුළු කරන්න විතරයි තියෙන්නේ. බිඳු දෙකට බිඳු දෙක කැපුණා නම් ඔයාලට තියෙන්නේ 2580 බිඳුවක් තියෙනවා 25800 වැඩි කරනවා 120න්. එහෙනම් ඔයා පැත්තක 258 12න් වැඩි කරලා බිඳු 3ක් දැම්මනම් ඔයාගේ අවසාන උත්තරේ එනවා. එතකොට ඔයාට ඒ 30,96,000යි කියලා. ඔක තමයි මෝටර රථයේ මිල සලකුණු කරන්නේ. මෙන්න මේ මිලට තමයි මිල සලකුණු කරන්න ඕනේ. ඉතින් ඒ තුන්වෙනි ගාන හදන්නේ එහෙමයි. එතකොට ඔයා මේ සම්පූර්ණ ගාන මේ වෙනකන් හදාගත්තා නම් ඔයාලට ලකුණු 7ක් ඇවිල්ලා තියෙනවා. 3යි 2යි 2යි 3යි 4යි 3යි 7යි. අවසාන කැලලට මේකේ ලකුණු 3ක් දීලා තියෙනවා. මෙම මෝටර රථයේ මිලදී ගැනීමේදී පාරිභෝගිකයෙකු
5,57,280ක වැට් බද්දක් ගෙවන්න ඕනේ. අය කරනලාද වැට් බදු ප්‍රතිශතය. අන්න දැන් මේ වෙලාවේදී ගාණ අහනවා මේක මිලදී ගන්න කෙනෙක් 5,57,280ක වැට් බද්දක් ගෙවනවලු. එතකොට එයා ගෙවන්න ඕන වැට් බදු ප්‍රතිශතය කොච්චරයිද කියලානේ. එහෙනම් ඔයාලට මෙන්න මේක පුළුවන් මෙහෙම. රුපියල් 100ට ගත්තු භාණ්ඩ එක රුපියල් 100ට ගත්තු භාණ්ඩ එක රුපියල් 15ක බද්දක් ගෙවනවා නම් 100ට 15යි. ඒක ඔයාලට පුළුවන් රුපියල් 100ට ගත්තු භාණ්ඩයකට වැට් බද්ද 15යි නේ 100ට 15යි. ඒක වැඩි කරා නම් 100ට 100න් ඔයාලට පුළුවන් වැට් බද්ද 100ට 15යි කියලා ගන්න. ඒ කියන්නේ හිතන්න රුපියල් 2500ක භාණ්ඩයකට වැට් ගෙවන්න ඕනේ රුපියල් 60යි කියලා. ඒ කියන්නේ 2500කට 60යි. බදු ප්‍රතිශතය හොයන්න ඔයා වැඩි කරනවා වැට් බදු ප්‍රතිශතය හොයන්න 100ට 100. අන්න ඒ වගේම ඔයාලට පුළුවන් මේකෙත් මේ මෝටර රථයේ මිලදී ගැනීමේදී පාරිභෝගිකයොත් 5,57,280ක වැට් බද්දක් ගෙවන්න ඕනේ. අය කරන වැට් බදු ප්‍රතිශතය ඔයාලට පුළුවන් මේ 5,57,280 ගෙවන්නේ 30,96,000කට. ඒ ප්‍රමාණයට 5,57,280ක් බැලුවා නම් ඒක 100න් වැඩි කරලා ඔයාලට පුළුවන් වැට් බදු ප්‍රතිශතය හොයන්න. එන එක ඊටාම සරලයි වැඩි. 30,96,000කට 5,57,280යි මේක ප්‍රතිශතයක් කරන්න වැඩි කරනවා 100ට 100. ඔයාලට පුළුවන් බිංදු දෙකකට බිංදු දෙකක් කපන්න මේ බිංදුවට මේ බිංදුව කපන්න අවසානයේ 5,57,280න් බිංදුවක් කැපිලා තියෙනවා. ඒ කියන්නේ 55,728යි බෙදනවා 3,096න්. ඔයා මේක පැත්තක බෙදන්න. පැත්තක බෙදුවොත් ඔයාලට ගානට මේක බෙදලා යනවා 100ට 18කට. ඉතින් ඔහොම තමයි මේ පේපර් එකේ තුන්වෙනි ගාන හදන්න තියෙන්නේ. ඉතින් ඒකේ ගණන් ටික නම් ටිකක් අනිත් ගණන් එක බලද්දි ටිකක් ලේසියෙන් හදාගන්න පුළුවන් වෙච්ච ගානක්. වැඩිම පැහැදිලි කිරීමක් කරන්න අවශ්‍ය උනේ නැහැ මේ ගානේදී. ඒක ටිකක් ලේසියට දීලා තියෙන්නේ. ඉතින් පේපර් එකේ සියලුම ගණන් ටික එකම විදිහට අමාරුවට දෙන්නේ නැහැ. ඉතින් මේ තුන්වෙනි ගාන ඇවිල්ලා ලේසියෙන් හදාගන්න තියෙච්ච ගානක්. හැබැයි ඒත් ඔයාලට අර බදු ප්‍රතිශතය හොයන එක නැත්තම් අර වැට් පිළිබඳ අදහසක් නැතුව වැට් එක හැදෙන්නේ කොහොමද කියන එක අදහසක් නැතුව මේ ගාන හදන්න ගියොත් ඒත් වැරදිනවා. ඉතින් මේකෙදි මේ ඉතාම කියන්නේ සරලම ටික බේසික් ටික ඔයාලට තේරුම් ගන්න පුළුවන් ගානක් මේක. ඉතින් මේ වගේ ගානක් ඕලෙවල් ප්‍රශ්න පත්‍රයේදීත් එන්න පුළුවන්. එහෙමවත් අනිවාර්යයෙන්ම ලකුණු 10න් 10ම ගන්න හදන්න බලන්න. ඉතින් මේ ගාන මෙතනින් එහාට පැහැදිලි කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ කියලා මට හිතෙනවා. හැබැයි මේකේ ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යෙන් මගෙන් අහන්න. කමෙන්ට් එකක් දාලා අහන්න. ඔයාලට තේරුණාද නැද්ද කියලා දාන්න. ඉතින් එහෙනම් මම ආයි කියන්නේ අපේ channel එක subscribe කරන්න. ඔයාලට ගොඩක් වටින වීඩියෝ ටිකක් මම ඉස්සරහට දානවා. ඔයා O level ඉවර වුණත් O level කරන්න ඉන්න කෙනෙක් වුණත් maths වලට මොකක් හරි සම්බන්ධ දෙයක් ඔයා ඉදිරියේදී කරන්න ඉන්නවා නම් සහ ඔය ගොඩක් දේවල් මම මේ වෙලාවේදී මේ වීඩියෝ වලදී කතා නොකරත් ඉදිරියේදී කතා කරනවා. ඉතින් ඒක නිසා අපේ channel එක subscribe කරලා අනිවාර්යෙන් තියාගන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. මේ වීඩියෝ එකත් මම ඉක්මනටම දානවා මේ 4 වෙනි ගාන සාකච්ඡා කරන වීඩියෝ එක. මේක ඇවිල්ලා ඊටාම වැදගත් එකක් O level ප්‍රශ්න පත්‍රයේ මගේ පෞද්ගලිකව මම වැඩි විශ්වාසයක් තියලා තියෙනවා මේ වගේ ගානක් එයි කියලා. ඒ කියන්නේ මොකද්ද? පන්ති ප්‍රාන්තර සම්බන්ධව සමුචිත සංඛ්‍යාත වක්‍රය අඳින්න ඒ ඇසුරෙන් මේකේ උත්තර ටිකක් ලියන්න ඒවි. නැත්නම් ජාල රේඛයක් ඒවි කියන එක මේ පාරක් සමුචිත සංඛ්‍යාත වක්‍රයක් ඒවි කියලා තමයි මට බලාපොරොත්තුවක් තියෙන්නේ. ඉතින් මේ ගාන අනිවාර්යෙන් මම ඊළඟ වීඩියෝ එකේ සාකච්ඡා කරනවා. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු. ඔයගොල්ලෝ මේ පාර විභාග ලියන අය නම් ඉක්මනට මේ වීඩියෝ එක ටක් ගාලා බලලා ඔයා මේ ගණන් ටික හදලා බලන්න, පේපර් එක හදලා බලන්න. මොන හරි ප්‍රශ්න තියෙනවා අනිවාර්යෙන් අහන්න. එහෙනම් අපි වෙන වීඩියෝ එකදී ඊළඟ ගානේදී හම්බෙමු. එතකන් හැමෝටම ජය. තමන්ගේ වැඩ ටික කරගෙන O level වලට හොඳ ප්‍රතිඵලයක් දාන්න වැඩ කරන්න. එහෙනම් හැමෝටම ජය.